සුපුරුදු විදිහටම ඔන්න මේරිදත් කෘෂිකාර්මික තොරතුරුත් සමගින් ඔබ අප හමු වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් එක්ක විශේෂයෙන්ම අපේ රටේ අන්නාසි වගා කරන ගොවි මහත්තුරුන්ට එක්තරා ගැටලු සහගත තත්වයකට මුහුණ පාන්න වෙලා. ඒ තමයි පිටිමකුණු මැලවීමේ රෝගී තත්ත්වයට ඔවුන්ගෙන් ශේෂ්ත්‍ර පාත්‍ර වෙලා. ඉතින් මේ ගැන අපි ගොවි මහත්තුරු දැනුවත් කරන්න අපි සම්බන්ධ වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී ආචාර්ය මානෙල් දසනායක මහත්මයාත් එක්ක. දසනායක මහත්මිය අපිට කියන්න අපේ ගොවි මහත්තුරුන්ට කියන්න කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ? මොකද්ද මේ ඇති වෙන විශාල හානිය? ඇත්තටම මේ රෝස පැහැවීමේ තත්ත්වය ඇති වෙන්නේ වෛරසයක් හින්දා. එක වෛරසයක් නෙමේ වෛරස ගණනාවක් හින්දා. එතන මේ තත්ත්වය අපි හඳුන්වනවා පිටිමකුණු මැලවීමේ වෛරස් රෝගී තත්ත්වය කියලා අන්නාසි වගාවේ. සාමාන්‍ය නිරෝගී කොළයක් ගත්තම මේ විදිහට තමයි දිස් වෙන්නේ. පත්‍රේ හොඳට කෙලින් තියෙනවා. නමුත් රෝගී තත්ත්වයක් කොළයක් ගත්තම ඊට වඩා වෙනස් ස්වරූපයක් අපිට දක්නට ලැබෙනවා. රෝගී තත්වයකදී කොළය රෝස පැහැවිලා තියෙනවා. පත්‍ර අග්ගිස්ස මේ වගේ මැරිලා ඒ වගේම ඇඹරිච්ච ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඒ වගේම පත්‍රයේ වයනේ ගත්තම බොහෝ දුරට නිකන් හංවැනි තත්වයක් ස්වරූපයක් පෙන්වුම් කරනවා. අන්නාසි වගාවක මේ රෝගී තත්ත්වයේ දිහා බැලුවම අපිට පේනවා 100%ක් සමහර ඒවායේ රෝගී තත්ත්වය පෙන්වුම් කරනවා. තවත් සමහර ඒවායේ මේ තත්ත්වය පෙන්වුම් කරන ප්‍රතිශතය ඊට වඩා අඩුයි. ඒතර රෝගේ බෝ කරන්නේ පිටිමකුණෙක් මේ අන්නාසි ගස් ආශ්‍රිතව සිටිනවා. ඒ කෘමියාගෙන් තමයි මේ රෝගේ බෝ වෙන්නේ. ඊට අමතරව අන්නාසි අපි මොරෙයගෙන් තමයි ප්‍රචාරණය කරගන්නේ. ඉතින් අපි ලෙඩ රෝගී තියෙන මොරෙයයන් ගත්තොත් අපේ වගාවත් මේ වගේ රෝගී තත්ත්වයකට පත් වෙනවා. නමුත් ලංකාවේ අපිට මේ අන්නාසි නිරෝගී මොරෙයයන් ලබා ගැනීමේ තියෙන හැකියාව ගොඩාක් දුරට අඩුයි. බොහෝ වෙලාවට මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ හින්දා පැල තෝරා ගැනීමේදී විශේෂ දෙයක් මතක් කරලා දෙන්න ඕනේ. සමහර වගාවල මේ තත්ත්වය ඊටාම දරුණු වන්දමින් තියෙනවා නම් ඒ වගේ වගාවලින් රෝපණ ද්‍රව්‍ය එහෙම නැත්නම් මොරෙයයන් ලබා ගන්න හොඳ නැහැ. අපි ලබා ගන්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුදු 2ක් එහෙම නැත්නම් 3ක් වයස තියෙන වගාවලින් තමයි මොරෙයයන් ගැනීම අපිට නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් කල්යත්ම අවුරුදු 4ක් 5ක් වගේ වගාවලදී මේ තත්ත්වයේ දරුණු ආකාරයේ පෙන්눔 කරන නිසා මේ මොරෙයයන් ගැනීම අපිට නිර්දේශ කරන්න බෑ. ආචාර්යතුමනි මේක වෛරස් රෝගී තත්ත්වයක් නම් නිරෝගී ශාක වලින් පැල ලබා ගැනීමෙන් එක්තරා දුරකට එක පාලනය කරන්න පුළුවන්. නමුත් වාහකින් ශේෂ්ත්‍රයේ වාහකින් සිටිනවා නම් විශේෂයෙන්ම පිටිමකුණන් සිටිනවා නම් අපි ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? අන්නාසි පිටිමැලවීමේ වෛරස් රෝගය පිටිමාගුණාමකින් පැතිරෙන්නේ. ඒ හින්දා පිටිමකුණා පාලනය ශේෂ්ත්‍රයේදී ඉතා වැදගත් වෙනවා. මුලදී අපි මොරෙයයන් ගන්නකොට ඒ මොරෙයයන් වලට පිටිමකුණා නැති නොවෙන්න යම්කිසි කෘමි රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්න වෙනවා සිටවීමට ප්‍රථම. එතකොට ඒ වගේම තමයි ශේෂ්ත්‍රයකදී පිටිමකුණු හානිය ගොඩක් වැඩි නම් සුදුසු කෘමිනාශකයක් භාවිතා කරන්න වෙනවා. තව දෙයක් තමයි මේ පිටිමකුණා සාමාන්‍යයෙන් එච්චර චලනයක් දක්වන කෘමියෙක් නෙමෙයි. මේ පිටිමකුණා බොහෝ වෙලාවට චලනය වීමට උන් ආශ්‍රිතව සිටින කුහුඹුවන් උපකාරී වෙනවා. එතකොට ඒ තත්ත්වය ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඔබත් අන්නාසි වගා කරන වගාකරුවෙක් නම් එහෙම නැත්නම් වගා කරන්න බලාපොරොත්තු වෙන අයෙක් නම් ඔබටත් මේ තොරතුරු වඩාත් වැදගත් වේවි. ඒ වගේම තමයි අපි දන්නවා පහතරට තෙත් කලාපයේ විශේෂයෙන්ම මේ එළවලුවක් විදිහට බටු වගා කරන වම්බටු වගා කරන ගොවි මහතුන්ට එක්තරා ගැටලු සහගත තත්ත්වයකට මුහුණ පාන්න වෙලා. ඒ තමයි ඔවුන්ගේ ශේෂ්ත්‍ර පත්‍ර කුඩා වීමේ රෝගයකට පාත්‍ර වෙලා. මේ ගැනත් අපි ආචාර්ය මානෙල් දසනායක මහත්මියන් අහලා බලමු. දසනායක මහත්මිය මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? අපිට පැහැදිලිවම පෙන්වන්න පුළුවන් රෝගී කොටසකුත් ඒ වගේම නිරෝගී කොටසකුත් හොඳින් පරීක්ෂා කරලා බැලුවම රෝගී කොටසේ මේ පත්‍ර ඊටාම කුඩා වෙලා තියෙනවා. ඒ වගේම පත්‍ර අතර තියෙන දුර අඩු වෙලා තියෙනවා. මේක ඈතින් බැලුවම අපිට පේන්නේ මල් ගහක තත්ත්වයක් වගේ. මේ වගේ ගස්වල මල් පිපෙන්නේ පිපෙනවා නම් ගොඩක් දුරට අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම ගෙඩි හටගන්නෙත් නැහැ. මේ රෝගී තත්ත්වය අපි හඳුන්වනවා කොළ කුඩා වීමේ රෝගය. මේක ඇති වෙලා තියෙන්නේ දිලීරයකින්වත් බැක්ටීරියාකින්වත් වෛරස් එකකින්වත් නෙමෙයි.
වෛරසයක් හා සමාන රෝගකාරකයක්. ඒක අපි හඳුන්වනවා මයිකෝප්ලාස්මා කියන රෝගකාරකය කියලා. එතකොට මේ වගේ තත්ත්වයක් දැක්කම ඉතාම වැදගත් වෙන්නේ මේ රෝගය අපි මොකක්ද කියලා අඳුනගන්න එක. ඊළඟට මේ රෝගය අඳුන ගැනීමෙන් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රෝගය කොහොමද බෝ වෙන්නේ කියලා ශාස්ත්‍රයේදී හොයා බලන්න. එතකොට මේ රෝගයේ ප්‍රධාන වශයෙන් බෝ වෙනවා පත්‍ර කීඩෑවන් මාර්ගයෙන්. ඒ වගේම විශාල වගාවකට කීඩාවන් පාලනය කිරීමෙන් රෝගී තත්ත්වය අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් වගාවක පැලයක් දෙකක් අපි මුල් අවස්ථාවේදී මේ තත්ත්වය දැක්කොත් රෝගය අඳුනගෙන ශාස්ත්‍රයෙන් අහක් කරලා ඒක විනාශ කර දැමීමෙන් තවදුරටත් මේ රෝගය ශාස්ත්‍රයේ පැතිරීම වළක්ව ගන්න පුළුවන්. ඒතර විශාල වගාවක වුණත් කෘමිනාශක පාවිච්චි කරනවට වඩා ගොඩක් හොඳයි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන එක. ඒත් පහතරට තෙත් කලාපයේ වම්බටු වගාවේ මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙනවා. අපේ නිරීක්ෂණ වලින් අපිට පෙනී ගියා සමහර වගාවල මේ තත්ත්වය 100%ක් වුණත් තියෙන්න පුළුවන්. සමහර වගාවල 5%ක් 101ක් වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ රෝග පාලනය ගත්තම රෝග පාලනයේදී වැදගත් වෙනවා අපි කොහොමද මේක ඉස්සරහට වම්බටු වගාවක් කරගෙන යනවා නම් 100%ක් තියෙන රෝගී තත්ත්වයක් පෙන්නපු වගාවක ආයෙමත් වම්බටු වැව්වොත් මේ තත්ත්වය නැවත ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක්ම හොඳයි අපි භෝග මාරුවක්කට ගිහිල්ලා වෙන භෝගයක් ශාස්ත්‍රයේ දාලා මේ තත්ත්වේ පොඩ්ඩක් මගහරව ගන්න එක. ඒත් අපි දන්නවා වම්බටු කියන්නේ මිරිස් කුලේම භෝගයක්. එතකොට මේ රෝගී තත්ත්වය එහෙමනම් මිරිස් කුලේ භෝගවලට වැළඳෙන්න පුළුවන්. මිරිස් ඒ වගේම වල්පැල විදිහට අත්තන මිනි මල් වගේ වල්පැල ඇටි වලටත් මේ රෝගී තත්ත්වය තියෙනවා. ඒ හින්දා භෝග මාරුවක් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ රෝගය පාලනය කිරීමට. එදිනෙදා ඔබ කරන වගා කටයුතු වලදී මෙවැනි ශාස්ත්‍ර ගැටලු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම ඔබේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ තොරතුරු අපිට ලබා දුන්නාට ආචාර්යතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි.